සුබ දවසක් ඔයාලට. අද මම හදන්න යන්නේ මැජික් කෝන්. මැජික් කෝන් කියලා කියන්නේ බඩයිරිඟු වලින් හදන රසවත් කෑමක්. මේ මැජික් කෝන් විවිධ රස වලින් හදාගන්න පුළුවන්. ඉතින් මම අද අරන් ආවේ ඒ වගේ රස වර්ග කීපයකින් එකක්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම අපි බලමු බඩයිරිඟු කරලකින් බඩයිරිඟු ඇට ටික පහසුවෙන් වෙන් කරගන්නේ කොහොමද කියලා. දැන් මම මුලින්ම මේ බඩයිරිඟු කරලේ පොතු ටික වීඩියෝ එකේ තියෙන විදියට වෙන් කරගන්නවා. මේ විදියට බඩයිරිඟු කරලේ උඩ පොතු ටික සුද්ධ කරගත්තට පස්සේ අපි බලමු කොහොමද මේ බඩයිරිඟු කරලෙන් බඩයිරිඟු ඇට ටික වෙන් කරගන්නේ කියලා. මම මේ විදියට හැන්දක මිටක් භාවිතා කරලා බඩයිරිඟු කරලේ එක පේලියක් ගලව ගන්නවා. මේ වීඩියෝ එකේ පෙන්වන විදියට. දැන් මේ විදියට එක තීරුවක් ගලවගත්තට පස්සේ ඊළඟ පේලි ටික අතේ මහපට ඇඟිල්ල පාවිච්චි කරලා මේ පෙන්වන විදියට ගලව ගන්නවා. ඊට පස්සේ අපි මේ ගලවගත්ත බඩයිරිඟු ඇට ටික මේ විදියට වතුර ටික එකට දාගෙන තඹ ගන්න තමයි මේ හදන්නේ. මම ලුණු ටිකකුත් දාගන්නවා. විනාඩි 15කට පස්සේ පේනවද දැන් අපේ බඩයිරිඟු ඇට ටික තැම්බිලා තියෙන්නේ. ඉතින් අපි දැන් වතුර ටික පෙරලා අරන් බඩයිරිඟු ඇට ටික වෙන් කරගමු. දැන් අපි මේ පෙරලා වෙන් කරගත්ත බඩයිරිඟු ඇට ටික භාජනයට දාගන්නවා. මම එකට බටර් පොඩි කෑල්ලක් කපලා එකතු කරගන්නවා. චීස් කෑල්ලකුත් දාගන්නවා. ලුණු කුඩු ටිකක් උඩින් ඉහළ ගන්නවා. මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. අපි මේ හදන්නේ මසාලා එකක් නිසා මිරිස් කුඩු නම් අනිවාර්යයෙන්ම දාගන්න ඕනි මෙතනට. ඔයාලා සැරට කන්න අකමැති නම් මිරිස් කුඩු අඩුවෙන් එකතු කරගන්න. දෙහි ටිකකුත් දාගන්නවා. දැන් තියෙන්නේ හොඳට කවලම් කරගන්න. ඔයාලා කැමති නම් මයොනීස් ටිකක් වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි මැජික් කෝන් හදලා ඉවරයි. ඉතින් අපේ රසම රස මැජික් කෝන් රෙසිපි එක. ඉතින් ඔයාලට පුළුවන් ගෙදරදී මේක හදලා රස බලන්න. ගෙදරට අමුත් එක්ක ආවම උනත් එයාලට පිළිගන්වන්න. අනිවාර්යයෙන්ම ඕනෙම කෙනෙක් කැමති වෙන කෑමක් තමයි මේක. හරි ලේසි මේක හදාගන්නත් වැඩි වෙලාවක් යන්නෙත් නෑ. එහෙනම් ආයෙත් මේ වගේ රසම රස රෙසිපි එකක් අරන් මම එන්නම්. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. අපේ videos බලලා like කරන, comment කරන, share කරන හැමෝටම ගොඩක් ආදරෙයි.